හරි ඊළඟට වර්ග පූර්ණය කරන්න තියෙන්නේ මතකද වර්ග පූර්ණය කොහොමද කරන්නේ මුලින්ම අපි තෝරගන්නේ x ලා ඉන්න දෙන්න ඒ කියන්නේ x වර්ගයේ ඉන්න කෙනයි තනි x එක ඉන්න කෙනයි තෝරගන්න තෝරගෙන එයාගෙන් තමයි අපි වරහන කඩන්න ඕනේ වරහන කඩන්නේ කොහොමද x වර්ගය වෙනවට පුරවන්නේ තනි x එකයි ඊළඟට x එක ඉන්න ඉලක්කමේ භාගය තමයි මේ මෙතන පුරවන්නේ. මෙතන ධන තිබ්බොත් මෙතන ධන, මෙතන ඍණ තිබ්බොත් මෙතන ඍණ. ඒතර ලක්ෂණමයි. ධන තිබ්බොත් ධන, ඍණ තිබ්බොත් ඍණ. දැන් මෙතන තියෙන ඉලක්කමේ භාගය. 4 භාගය 4 දෙකට බෙදුනොත් උත්තරේ 2යි. අනේ භාගය තමයි හැමතිස්සෙම පුරවන්නේ. x වර්ගය වෙනවට තනි x එකයි. මෙතන ලක්ෂණ එහෙමමයි. මේ x එක ඉන්න ඉලක්කමේ භාගය තමයි 2කට බෙදුනහම උත්තරේ තමයි මෙතන පුරවන්නේ. ඊට පස්සේ අපි ඕනම ගානක අතින් දාන එකක් තමයි මේ වර්ගය. වර්ගයක් අපි අතින් දා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? වරහණෙන් පිට අනිවාර්යෙන් දාන ලකුණ ඍණ. ඒ කියන්නේ වරහණෙන් පිට මුලින්ම දාන ලකුණ ඍණ. ඒ කියන්නේ මේ මෙතන තියෙන උත්තරේ. මෙන්න මෙතන ඉලක්කම වර්ග කරලා එන උත්තරේ අනිවාර්යෙන් මේ මෙතනින් අඩු කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්නේ අඩු. දෙවරක් 2 4යි. ඒක හැමතිස්සෙම අඩු. දැන් අපි හිතලා කරන්න තියෙන වැඩ ටික ඉවරයි. දැන් කරන්නේ අර උඩ තියෙන අඩුපාඩු ටික පුරවලා දාන එක. පුරවලා දානවා කියන්නේ දැන් බලන්න ඍණ 36 මුකුත් උන්නේ නැහැනේ. එයාව එමම පල්ලෙහාට අදින්න. බිඳුව එහෙමමයි. ඊට පස්සේ වරහන එහෙමමයි. මේ වරහන එහෙමමයි. මේ මෙතන ලකුණු මොකෝ වෙන්නේ ලකුණු සමානනේ. ලකුණු දෙනම ඍණනේ ලකුණු සමාන වුණොත් මොකද කරන්නේ? ඉලක්කම් දෙක එකතු කරලා එතන වැඩි කෙනාගේ ලකුණ දාන්න ඕන. ඒ කියන්නේ ඍණ 36 4 36 4යි 40යි වැඩි කෙනාගේ ලකුණ ඍණ 40යි. ඊට පස්සේ x තනි කරගන්න තියෙන්නේ. එහෙනම් x තනි කරන්න නම් මුලින්ම x වලට අයින් කරන්නේ දුරින් ඉන්න කෙනා. x ඉන්න පැත්තේ x වලට දුරින් ඉන්න කෙනා අයින් කරන්න. ඍණ 40 එහා පැත්තට පැනනොත් ධන 40යි. ඊට පස්සේ වර්ගය අයින් කරන්න නම් මොකද කරන්නේ දෙපැත්තටම වර්ගමූලය දාන්න ඕනේ. එතකොට වර්ගයට වර්ගමූලය කැපෙනවා. x ධන 2 මේ පැත්තේ තනි වෙනවා. එහා පැත්තේ මේ බලන්න මූල 40නේ. අපිට මේ වර්ගමූලයක් විදිහට 40 ආවේ. හැබැයි ගානේ දීලා තියෙන මූලය කීයද? මූල 10. අන්න ඒ වගේ අපිට ආපු උත්තරෙයි අපිට ආපු වර්ගමූලයයි ගානේ දුන්න කෙනයි වෙනස් වුණොත් මොකද කරන්නේ? ගානේ දුන්න කෙනාගේ චක්‍රයෙන් මෙයාව ලියන්න ඕනේ. මූල දාලා 40 ලියන්න ඕනේ කාගේ චක්‍රයෙන්ද? ගානේ දුන්න කෙනාගේ චක්‍රයෙන්. කියන්නේ 10 චක්‍රයෙන්. ගානේ දෙන ඉලක්කමේ චක්‍රයෙන් ලියන්න. 10 වරක් 4. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා හැමමයි මූලයක් තියෙනවා නම් වර්ගමූලයක් තියෙනවා නම් එයාව වර්ගමූලය ඇතුලේ වර්ගමූලයක් නැත්තම් වර්ගමූලයක් තියෙනවා නම් එයාව ඒ උත්තරේ වර්ගමූලයෙන් පිට එළියට ගන්න ඕනේ වර්ගමූලයක් නැත්තම් එයාව මූලය ඇතුලේ හැමමයි දැන් මොකද කරන්නේ 10ට මූලයක් නැහැනේ එතකොට 10 මූලය ඇතුලේ 4ට මූලයක් තියෙනවා 2යි 4 හැදුණු විදිහක් තියෙනවනේ චූටි ඉලක්කම 2නේ එතකොට එයාව එළියේ ඊට පස්සේ මතකද මම කිව්වා වර්ගමූලයක් දාන්න ඕනම තැනක ධන හෝ ඍණ කියන ලකුණු දෙකම දාන්න ඕනේ. ඒ හින්දා ධන හෝ ඍණ ලකුණු දෙක දැම්මා. ඊළඟට අපි කරන්නේ ධන සලකලක උත්තරයයි ඍණ සලකලක උත්තරයයි. ධන සලකල කියන්නේ මේ මෙතන ධන ඉලක්කම මේ මෙහෙ නෙමෙයි x ධන දෙක එහෙමමයි. ධන කියන්නේ මේ මෙතන ධන. මෙතනින් අපි ගන්න ධන උත්තරේ. හෝ x දාන දෙක එහෙමමයි මෙතන ලකුණු මාරු කරන්නේ ඍණ සලකලා කිව්වහම මෙතන තියෙන ඍණ උත්තරේ. ඒ කියන්නේ ඍණ 2යි මූල 10යි. හරි. ඊට පස්සේ තව ටිකක් සුළු කරගන්න x ධන 2 ධන මූල 10 වෙනකොට අපිට ගන්න තියෙන්නේ කීයද? 3.16. මෙතන ධන ලකුණ ලිව්වත් එකයිනේ නැතත් එකයිනේ. ධන නම් ලකුණ ලිව්වත් එකයි නැතත් එකයිනේ. ඒ නිසා මම ලියන්න නැතුව ඉන්නම්. ලිව්වත් කමන්නේ නැතත් කමන්නේ.